देश तारकाहीन आसे पार किउआ ससरे अतंतल्ला दुराग्यवा विथोया मातादरे पाट हेवा हेतु मेवा सतुटे हिंदल्वा सैलेन में सुसुम्पवा शोभित कुल कुमरुनी अमृतिनी गनिमु आसिरि පැතුමක මල් වර්ෂායිස ඒ දිවි ගමනට සුබ පතමු කොළු කෙවිලියන්ගේ නද පතුරයි
ඉටු දෙවියන් සිරි සෙමර සරයි තුරුවැල් සතුටින් වල් පල ගන්වා කුල කුමරුගේ පැතුමන් වකුලයි සිහිදලදා සමිඳුගේ රැකවරණෙන් ප්‍රාර්ථනාවන් බලදරති දැහිත කාමී දූතරුවන් ලැබ ජීවන මාවත එකලු වෙති සිරි සුබ මංගල පති කුල ශෝභිත කුල කුමරුනි ඔබ පිළිගනිමු ආසිරි පැතුමක මල් වරුසායිස ඒ දිවි ගමනට සුබ පතමු ඒ දිවි ගමනට සුබ පතමු
බුද්ධං තිලෝක තිලකං දිත පංච මාරං ධම්මං සුපුල්ලබතරං මුනිනා පණීතං සංඝං සුප්පටිපදායි යදිදුන උපේකං නිතං නමාමි සිරසා සරණං අනක්ඛං. අර්ණ තුල්ලට වී වෙසතුරු රජ සිල් රැක උන්නේ ඒතං සච්චේන ජයස්සු දුයිහං. සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා ස්වාමීන් ශක්තිධරං සලං බලධරා කූරෙන්තු තේ මංගලම්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව භාර්යාවන් වර්ග 7ක් ඉන්නවා. ඒ මාර්තු භාර්යා, ආර භාර්යා, චෝර භාර්යා, වදක භාර්යා, දාසි භාර්යා, සකි භාර්යා, චෞර භාර්යා කියනා වූ භාර්යාවන් වර්ග 7න් උතුම් කොට සලකන භාර්යාව තමයි මාතු භාර්යාව. ඉතින් අපි මනමාල මහත්මිය මනමාල මහත්මයාට බොහොම වැදගත් විදියට මෙන්න මෙහෙම පොරොන්දුවක් එනවා. දයාබර සැමියාණෙනි, අද පටන් ඔබගේ ජීවිතයට එකතු වන මම මවක් ඔබව රැක බලා ගන්නේ යම්සේද, මවක් ඔබට සෙනෙහස ලබා දෙන්නේ යම්සේද, මවක් ඔබව ආරක්ෂා කරන්නේ යම්සේද, මවක් ඔබගේ සියලුම වැඩ කටයුතු වලදී උදව් කරන්නේ යම්සේද, උපකාර කරන්නේ යම්සේද, ඒ සියලුම ආකාරයෙන් ඔබගේ ජීවිතය හා බැඳී සිට ඔබට ශක්තියක් වෙමින්, ධෛර්යයක් වෙමින්, වාසනාවක් වෙමින් ඔබට ජීවිතයේ ඉදිරියට යන්න උදව් කරනවා, උපකාර කරනවා කියනා ওই පළවෙනි පොරොන්දුව අප මනමාල මහත්මිය මනමාල මහත්මයාට වෙනවා. යුගත්හි අවියුත් ගෙන මාර සේනා කෝපෙන් නැගී ගිවි මෙවුල් එතමාර දෙව් තව තව වැඩි වෙන්න දෙදෙනාගේ බැඳි ආලේ කුමරිට පළඳන්න මේ මංගල මුදුව. ඒ තේජසින් ඔබට ජය මංගලම් මාරා විසින් මැ නැගෙමින් කරගෝර අඳින අඳින සේලේ රැලි ගෙති
ඉසියන් බඳින නීල වරලේ මල් ඉසියන් සිහිනිංග වට පෙති ගෝමර ඉසියන් නුඹේ මැණිකේ පුන් සඳවන් දිලියන් මෑට සියලුම දේවල් ලබා දෙනවා කියන්නා වූ මේ පොරොන්දුවත් මේ චාරිත්‍රය තුල ගැබ්බලා දිනක් ඕක අන්නේ මොනන්ද පුන්දාගම මහමායා දේවීදර ප්‍රසුතං විද්‍යාදර සකලාගම නිපුණා බහුපටිනම් ශ්‍රී ගෞතම දාඨා මුනි ප්‍රණමාමික සරණං මනමාල මහත්මියගේ අම්මා මම හැමදාම සතුටින් බලා ගන්නවා කියලා. එතකොට මනමාල මහත්මියගේ අම්මා කියලා තියෙනවා. ඒ හින්දානේ මේ පුතේ අඬන්නේ. මං ගාව මේ කුඩා කල ඉඳලම හිටියා. ඉගැන්නුවා. සියලුම වැඩ කටයුතු වලදී මා සමග මම හිටියා. මගේ ළඟ මල් ලේ කිරි කරලා පෙව්වා. මම ප්‍රෑනිදි වරාගෙන මෑට සෙනෙහස දැක්කුවා. මගේ ළඟ මින්පසු මේ නැති හින්දායි ඒ දුකටයි මං අඬන්නේ කියලා. එතකොට මනමාල මහත්මයා කියලා තියෙනවා ඒ බීපු කිරි වලට ඒ කරා වූ සේවයට වටිනාකම කියන්න මට වටිනාකම මුදලෙන් දෙන්න පුළුවන් කියලා. එතකොට මනමාල මහත්මියගේ අම්මා කියලා තියෙනවා කවදාවත් ඒ බීපු කිරි වලට වටිනාකමක් දෙන්න බෑ. ඒව කවදාවත් මුදලින් ගෙවන්න බෑ කියලා. එතකොට මනමාල මහත්මියගේ අම්මා කියලා තියෙනවා එහෙත් මට එක දෙයක් කියන්න පුළුවන් කච්චියක් රෙදි පොඟෝලත් ඉතුරු වෙන ප්‍රමාණයක තරම් කිරි මම මෑට පෝල තියනවා කියලා. කච්චියක් රෙදි කියලා කියන්නේ එක ගමක රෙදි එකට එකතු කරලා ගත්තොත් ඒ රෙදිත් පොඟෝලා තවත් ඉතුරු වෙන ප්‍රමාණයක තරම් කිරි ප්‍රමාණයක් මෑට පෝල තියනවා කියලා. මම ওই කතාව කෙටියෙන් කිව්වේ වැඩි කාලයක් නැති හින්දා ඒක තමයි කතාව. මං කවියෙන් කෙටියෙන් මෙතුමියගේ ගුණත් ගායනා කරන ගමන් මේ චාරිත්‍රය අවසන් ගන්නවා. රෝස රෝස මල් සුවඳයි ආදර මගේ අම්මා දෝත දෝත මල් නෙලලා උනිඳුට පොද නිම්මා ලෝක ලෝක නායකවරු පාවා වඳින අම්මා මෙතේ බුදු බුදුවනදා නිවන් දකි අම්මා ලේටික කිරට හරවාමා හට පෙව්ව දිවරෑනෝ බාලා මා වෙනුවෙන් වෙහෙසෙව්ව බොළඳ සිත දසමසක් කල් කුසේ දරමින් මාව බිහි කළ දාපටන් ඔබ කලන රුධිරය කිරට හරවා හුවා හැදුදුව දීග යනකොට
පෙව් කිරිවල පව්වරෙන්නට දෙන්න දායාදයක් නැති කල කච්චියක් මෙදී නමල දුන්නලු බීපු කිරිවල පව්වරෙන්නට. අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙක් දුවෙක් මේ තැනකට ගේන්න නොඉදිනා දුක් විඳලා ඇති. අම්මගේ කුසට ඔබතුමිය ආපු දවසේ ඉඳලා මේ තාත්තා බොහොම දුක් විඳලා ඇති. සම්මා සම්බුදු බවම පතන්නයි නිම්මා සසරේ පව්වර ගන්නයි කම්පා කෝටියේ ආයු ලබන්නයි බාප්පා අපගේ මේ පින් ගන්නයි. අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා. අම්මේ ඔබේ ගුණ සුවඳයි සැමදාමත් අම්මා. ගියා ඈත පිටිසරගම් වලට පියා සොයාගෙනත් මිල මුදලුත් දුන්නු පියා මේ ආකාර සපතක් මට දුන්නු පියා බුදුන් දැක නිවන් දකිනෙයි මගේ පියා. සහස්සමාබිනිම් මිතසායුධන් තන් ගිරිමේ කරන් උදිත ගෝර සසේන මාරන් දානාදි ධම්ම විදිනා ජිතවා මුනින්දෝ තන් තේජසා භවතු තේ ජය මංගලානි. යනෙන ගමන මග කරදර නොවියන් යනමාවතේ සුවඳති මල් පිපියන්. යනෙන ගමන මග කරදර නොවියන් හොඳ දූ පුතුන් ඔබ දෙපළට ලැබියන්. පවන් සිසිල සොමි ගුණෙහි වතාවේ රුවන්වැලක මිනි ඇමුණු වතාවේ ගුවන්තලෙන් වැසි මල්වරුසාවේ සොඳින් ඔබට සෙත දෙන්නේ දතාවේ දළදාගිර තුන තුන් ලොව පැතිරෙනා අනතක පවතින වයි මේ මුළු දෙරනා අනවින රෝග දුක් කරදර දුරු කරනා ගණ දෙවි නුවණ නැන සතුටින් ආවඩනා ඉසට සරණයි සීවර දෙවි සරණයි කඳට සරණ කඳ කුමරිඳු සරණයි පොළවට මිහිකත් දෙවියන් සරණයි මේ අනුවසින් හැම දෝෂය දුරලයි සන්තොසින් මේ
පුද දිවස්ලා සිව්වරන් දෙවි මංගලං ගන්ට දලුමුර සිටින නෑයෝ අතට ගත් දෙවි මංගලං පෝරුවෙන් බැස යන්ට අවසර දෙන්න දෙවියනි Sayure susuman heluva Atarin patare viyakila Sajanin adama dinua Irahanda sema hatuman patua Sanasun sayure susuman heluva Atarin patare viyakila Sadanin adama dinuahu There goes my heart beating 'cause you are the reason I'm losing my sleep. Please come back now. And there goes my mind racing, and you are the reason that I'm still breathing. I'm hopeless now. I'd climb every mountain and swim every ocean just to be with you and fix what I've broken. Oh, 'cause I need you to see that you are the real
knows my hand's shaking, and you are the reason my heart keeps bleeding, and I need you now. And if I could turn back the clock, I'd make sure the light defeated the dark. I'd spend every hour of every day keeping you safe, and I'd climb every mountain and swim every ocean just to be with you and fix what I've broken. Oh, 'cause I need you to see that you are the reason. I don't wanna fight no more. I don't wanna hurt no more. I don't wanna cry no more. Come back, I need you are the reason. Closer, just a little closer. Come a little closer. I need you to hold me tonight. I'd climb every mountain and swim every ocean just to be with you and fix what I've broken. And as I look into your eyes, I see an angel in disguise, sent from God above for me to love, to hold and idolize. And as I hold your body near, I see this month through to a year, and then forever on till life is gone. I'll keep your loving near. And now I finally found my way to lead me down this lonely road. All I have to do is follow you to lighten up my load. You treat me like a rose, you give me room to grow. You shone the light of love on me and gave me air so I can breathe. You open doors that close in a world where anything goes. You give me strength so I stand tall within this bed of earth, just like a rose. And when I feel like hope is gone, you give me strength to carry on. Each time I look at you, there's something new to keep our loving strong. I hear you whisper in my ear all of the words I long to hear, how you'll always be here next to me to wipe away my tears. And now I finally found my way to lead me down this lonely road. All I have to do is follow you to lighten up my load. You treat me like a rose, you give me room to grow. You shone the light of love on me and gave me air so I can breathe. You open doors I close in a world where anything goes. You give me strength so I stand tall within this bed of earth, just like a rose.
සිඳුලාඳගෙන දුන් මුතු කැකුලක්සේ ඔබ මට තිලින වෙලා සිඳුලාඳගෙන දුන් මුතු කැකුලක්සේ ඔබ මට තිලින වෙලා සිඳුලාඳගෙන දුන් මුතු කැකුලක්සේ ඔබ මට තිලින වෙලා සිදු සිඳුලාඳගෙන දුන් මුතු කැකුලක්සේ ඔබ මට Forever seems like a long time, but nothing seems like a long time when I am with you. I feel like I'm walking on water since the day that I asked your father to let go of his daughter. So give me your blessing, sir. I'll give her all that I've got. It doesn't look like much, but it sure feels like a lot. Let her take my heart and take my hand. Take my heart and take my hand. Take my heart and take my hand again and again. Right where we stand. I never really know what love is, but whatever it
जैसे खोया हूँ, कहना चाहूँ भी तो तुमसे क्या कहूँ। तुमको पाया है तो जैसे खोया हूँ, कहना चाहूँ भी तो तुमसे क्या कहूँ। किसी ज़बान में भी वो लफ्ज़ ही नहीं कि जिनमें तुम हो क्या तुम्हें बता सकूँ। मैं अगर कहूँ तुम सा हंसी कायनात में नहीं है कहीं, तारीफ ये भी तो सच है कुछ भी नहीं। तुमको पाया है तो जैसे खोया हूँ। शोखियों में डूबी ये अदाएं चेहरे से झलकी हुई है, जुल्फों की घनी घनी घटाएं शान से ढलकी हुई है। लहराता आंचल है जैसे बादल, बाहों में भरी है जैसे चांदनी, रूप की चांदनी। मैं अगर कहूँ ये दिलकशी है नहीं कहीं न होगी कभी, तारीफ ये भी तो सच है कुछ भी नहीं। तुमको पाया है तो जैसे खोया हूँ। तुम हुए मेहरबान तो है ये दास्तां। अब तुम्हारा मेरा एक है कारवां, तुम जहाँ मैं वहाँ। मैं अगर कहूँ हम सफर मेरी अप्सरा हो तुम या कोई परी, तारीफ ये भी तो सच है कुछ भी नहीं। तुमको पाया है तो जैसे खोया हूँ, कहना चाहूँ भी तो तुमसे क्या कहूँ। किसी ज़बान में भी वो लफ्ज़ ही नहीं कि जिनमें तुम हो क्या तुम्हें बता सकूँ। मैं अगर कहूँ तुम सा हंसी कायनात में नहीं है कहीं, तारीफ ये भी तो सच है कुछ भी नहीं।
Yeah.
करके नच मेरा यो सकती ना और आवी केर न कर दी गल बनती ना मैं मुंडा सीता सदा मैनू लभदा नहीं हल तैनू हैंडल करा मैं मेरे वस दी गल मैं कुड़ी बैरास तू कर दिए हल्ला नच नच तू कलब सारा करता नहीं चला She more like अगलावा मजबूरी आन जान दी बसूरी जहर बड़े हाँ तेरी पी जावां मैं पूरी आना सी ओ नहीं आया दिल बाग बाग मेरा टकराया कागा बोल के दस जाए मामा क्यों दी चूरी रावाच बावाच मोनू लुका मैं कोई मनु ना रोके मेरे ढोल जुदाइयां दी तन्नू खबर किवें होवे आ जाए दिल मेरा पूरा भी ना होवे आ बड़ियां बनाइयां दी गल बात किवें होवे आ जाए दिल मेरा पूरा भी ना होवे
you all the very best. You know, all that for everyone. So let's join hands together. So Panya, अभी उन्होंने आगे लास्ट में डांस देगा. और here we go boys, come on.
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කාල වේලාව යන නිසා මම ගෞරවයෙන් ආරාධනා කරනවා මනමාලයාගේ පාර්ශවයෙන් කියන මනමාලයාගේ පාර්ශවයෙන් කියන එකක් නැහැ. විවාහ වුණාට පස්සේ දෙගොල්ලම කෙනෙක් වෙනවා. කරුණාකරලා ගෞරවයෙන් ආරාධනා කරනවා මනමාලයාගේ පාර්ශව වෙනුවෙන් කතාවක් පවත්වන්න කියලා. සහෝදරයාගේ ඒ වගේම තිරිණි සහෝදරියගේ විවාහ මංගල්‍ය සිද්ධ වෙලා අපි අද ආපු මොහොතේ ඉඳන් ඉතාමත්ම හොඳින් ආගන්තුක සත්කාරයෙන් අපිට සංග්‍රහ කරලා අපි මේ මොහොතේ චාරිත්‍ර වාරිත්‍ර අනුව ඒ සියලු කටයුතු විවාහ මංගල කටයුතු පෞර්ව චාරිත්‍ර අවසන් කරලා අපි පිටත් වෙන්නට සූදානම් වෙන මොහොත මනාල යුවල අලුත් ජීවිතයක් ආරම්භ කරන්න නව යුග දිවියක් ආරම්භ කරන්න ඔවුන් දෙදෙනාගේ ලෝකයට ගමන් කරන්නට සූදානම් වෙන මොහොතේ අපි චාරිත්‍රයක් තිබෙනවා සුබ පැතුම් එක් කරන්න. එහෙම නැත්නම් ඒ මනාල යුවලට උපදෙස් අනුශාසනා ලබා දීමක් සිද්ධ කරන චාරිත්‍රයක් තිබෙනවා. ඒ නිසා තමයි මේ කටයුත්තට මම ඉදන්නේ ආරාධනා කරන්න ඇත්තේ. අපේ පදුමපාලි රණසිංහ මහත්මයාගේ ඒ වගේම නෙළුම් මහත්මියගේ ආදරණීය පුතණුවන්. පුතයි දුවයි විතරයි මේ දරුවන් දෙදෙනයි. ඉතින් වාසුක ගැන මම කතා කරද්දී මම ප්‍රදේශයේ ආසන්නයේ පදිංචි කෙනෙක් හැටියට මගේ ඥාතියෙක් හැටියටත් කතා කරද්දී ඉතාමත් විනයගරුක තරුණයෙක් හැටියට ජීවත් වුණේ පහුගිය කාලය තුල අපි දන්නවා. උසස් අධ්‍යාපනයක් ලැබලා සිවිල් ඉංජිනේරුවරයෙක් හැටියට අවශ්‍ය සුදුසුකම් සපුරගෙන අද තමන්ගේ ජීවිතේ අලුත් ගමනක් යන්නට සූදානම් වෙන අවස්ථාවක්. ඇත්තටම අපි දකින සමාජය තුළ ඉන්න තරුණයෝ අතර ඉතාමත් විනයක් ඇතුව අපේ ගමේ එහෙම නැත්නම් යම්කිසි ගෞරවයක් අනිත් අයගෙන් ලැබෙන ආකාරයට ජීවත් වෙච්ච තරුණයෙක් තමයි වාසුක කියන්නේ. අපේ සමාජ කටයුතු වලට එහෙම නැත්නම් ගමේ සිද්ධ වෙන බොහෝ දේවල් වලට දායකත්වයේ සපයමින් ඒ සියලු කටයුතු වලදී නොපිරිහෙලා තරුණයෙක් හැටියට ඉදිරිපත් වෙමින් කටයුතු කරපු තරුණයෙක්. ඉතින් ඇත්තටම අපිටත් ලොකු සතුටක් තිබෙනවා. තමන්ගේ උත්සාහය මත ඒ අම්මයි තාත්තයි මම හිතන්නේ බොහොම ගෞරවාන්විත විදිහට ජීවත් වෙන පවුලක් ඒ දෙපළ වෙන්නේ. ඒත් එක්කම මම හිතන්නේ මනාලිය පිළිබඳවත් මම මෙතෙන්ට ආපු මොහොතේ දැනගත්ත විදිහට ගුරුතුමියක් හැටියට ඉංග්‍රීසි විෂය භාර ගුරුතුමියක් හැටියට කටයුතු කරන විනයක් ඇති ආචාර්යතුමියක් හැටියට කටයුතු කරන කෙනෙක්. මම හිතන්නේ අම්මගේ ආශිර්වාදයේ රැකවරණේ මැද්දේ දරුවාට විවාහ මංගල්‍ය සිද්ධ කරලා අද ගම්පහ ප්‍රදේශයට මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයට කැඳවාගෙන යන්නට සූදානම් වෙන මොහොතේ අපේ සුබ පැතුම් මේ අවස්ථාවේදී එක් කරනවා. නැවතත් ඒ මනාලියගේ පාර්ශවයේ අම්මා ඇතුළු වේ සහෝදර සමග සියලු දෙනාටම අපි ගෞරවය ප්‍රණාමය පුද කරන මොකද අපි උදේ 8 වෙනකොටම මෙතෙන්ට පැමිණුණා. ඒ ආපු වෙලාවෙ ඉඳන්ම සංග්‍රහ කරලා ඒ කටයුතු කිරීම සම්බන්ධයෙන් නැවත වතාවක් අපේ මනාල මහත්මයාගේ පාර්ශවය වෙනුවෙන් ස්තුතිය ගෞරවය පුද කරමින් අපි මනාල වලට සුබ ප්‍රාර්ථනා කරමින් අපි එනම් මංගල සභාවේ කටයුතු මෙතකින් නිමාවටපත් කරනවා. මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි
මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලි පරවෙන නිසාමයි දුක දිනාහි නැහෙන හැටිදුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බල